හල්ලෝ මොකද වෙන්නේ ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ Minecraft survival series එකේ තවත් එක වීඩියෝ එකක් එක වීඩියෝයක් කියන්නේ මේක තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් අද මේ විදිහට ආරම්භ කරනවා අපේ Minecraft survival series එකේ පළවෙනි වීඩියෝ එක. හරිද අපි පළමුවෙන්ම පෙරටම යන්න ඕන. පෙරටම ගිහිලා මුලින්ම හම්බෙන ගහකට පයින් ගහන්න ඕන. නැත්නම් හරියන්නේ නැහැ. පයින් හරි අතින් හැබැයි මම ගහන්නේ. ඔයාලා අනිවාර්යෙන් පයින් ගහන්න ඕන. කවුද මේ වගේ ට්‍රික්ස් දෙන්නේ? වෙන කවුරුත් නෙමෙයි. මම. මගෙන් විතරයි ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම පයින් ගහන්න. හරි. ඉතින් ඔන්න ඇඩ්වාන්ස්මන්ට් එක අන්ලොක් වුණා. හරි කඩාගමු ඔක්කොම ගැම්මට. ඉතින් ඒ විදිහට බ්ලොක් ටික මයින් කරගෙන ඔයාට කොබස්ටෝන් ටිකක් හොයා ගන්න පුළුවන් තැනකට යන්න ඕන. කොබස්ටෝන් කියන්නේ ස්ටෝන් කියන්නේ ගල්. සිංහලෙන් කිව්වොත් ගල්. ගල් ටිකක් පේන මානකට යන නැත්නම් ඉතින් ඔයාලට කෙලින්ම පොළොයටට යන්න පුළුවන්. නැත්නම් ඉතින් මෙතනදී ගල් පේන තැනකට යන්න අතන ගල් තියෙනවා ඔයාලට පේන්නේ නැති ගල් කියලා කියන්න ඕනේ නැහැ. ස්ටෝන් කියලා කියමු. ගල් කියන්නේ නිකන් අර පොෂ් නෑ වගේ පොෂ් වෙන්න ස්ටෝන් කියලා කියමු. අඩේ යාළුවෝ කේව්වයක් තියෙනවා පත කේව්වයක්. පොඩි කේව්වයක් එහෙම නෙමෙයි. සුළු පටු කේව්වයක් එහෙම නෙමෙයි. පතුල පේන්නේ නැහැ කියවට පතුල පේනවා. මේක වෙන කතාවක් පතුල පේනවා. පියන් යාළුවේ දැන් මෙහාටම යන්න ඕන. ඉතින් අර ටිකෙන් ප්ලෑන්ක්ස් හදාගමු දැන් අපි. හරි දෙවෙනියට ඔයා කරන්න ඕන ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්න ඕන. මම නම් ස්ටික් හදන්නේ. මම අනිවාර්යෙන් පිකෙක්ස් එකක් ඕන නිසා පිකෙක්ස් එකෙන් මේ ස්ටෝන් කඩන්න. මෙතන ඉන්නවා බැටලුස් කෙනෙක් මල්ලි. ඔයා දන්නවද? ඔයා මරනවා මන් දැන්. මැරියන්තෝ. ඒ කොහෙද ගියේ? අතුරුදහන් වුණා. උඩට ගියා උඩට යන්න එහෙම මගෙන් බේරෙන්න බෑ එහෙම බැටළුවෙට්ටවත් බැටළුවෝ 1000 බිම හෙළුවත් මට හම්බුනේ එක බැටළුවයි කියලා තමයි කියන්නේ බැටළුවා කොහෙද දුවන්නේ ඉඳපන් කපනවා කොටනවා කෑලි කරනවා හරි එක බැටළුවෙක් ඉවරයි දෙක බැටළුවා ඉන්නවා දෙක බැටළුවාට කලින් මේ ආහාර ටිකක් ගන්න ඕන ආහාර ගන්න ඕනේ එක්ක එතන තියෙනවා කොබස්ටෝන් යාළුවා මෙතනින් කොබස්ටෝන් ටිකක් ගමු ඉතින් කොබස්ටෝන් දෙන්න අපිට අපි ඉක්මනට මෙතනින් කොබස්ටෝන් මයින් කරගමු. හරි ඉතින් අපි දැන් බේසික් ටූල් ටික හදාගමු. ඒ කියන්නේ මූලික ආයුධ ටික. එකටම කඩුවක් නිෂ්පාදනය කරගමු. ඊට පස්සේ ස්ටික් මදි ස්ටික් කොහෙද යකෝ ස්ටික් තියෙන්නේ? ස්ටික් කොහෙද ස්ටික්? රුපියල් 40 දෙලි ස්ටික් එකක් ගේන්න ඕන කඩේට ගිහිල්ලා. දැන් මොකක්ද ස්ටික් එකක් ගෙනල්ලා මේ වීඩියෝ එක බලන්න. හරි ස්ටික් තියෙනවා ස්ටික් හදාගත්තා. ඊට පස්සේ ඇක්ස් එකක් හදාගමු පිකෙක්ස් එකක්. ෂවල් එකකුත් අපි හදාගමු. තව ස්ටික් ටිකක් හදාගෙන. හරි මූලික ආයුධ 4 අපි හදාගත්තා. දැන් ඒ ටික ඔයා පිළිවෙලට තියාගන්න හවුනම හදිස්සියකට ඒක ගන්න පුළුවන් වෙන විදිහට. මං ගාව පිළිවෙල තියෙනවා. හරිද? ඉපදිච්ච දවස් ඉඳන් හරිම පිළිවෙලයි පිරිසිදුයි ගුණ යහපත්. මොකක්ද වුනේ දැන් හරි. ඊට පස්සේ යාළුවෝ ඔයාලට පේනවාද මේ ලෝකේ කොච්චර ලස්සනද කියලා හරකා හරකා මරාගෙන කනවා හරකා කෙලින් වරෙන්. හරකා එකයි ගහන්නේ. අම්මා කොහමද ෂොට් එක? බඩගිනි යාළුවනේ හරිම බඩගිනි. කමු ඔක්කොම. හරි. දැන් කෑම හිඟයක් අපිට ඉස්සරහට ඇති වෙනවා. අපි දෙවෙනි වීඩියෝ එකේ ගෙයක් හදන්න උත්සාහ කරන්න කලින් කෑම ප්‍රශ්නෙට විසඳුමක් හොයමු. ගෙයක් හදමු දෙවෙනි වීඩියෝ එකේ ගෙයක් හදලා කෑම ප්‍රශ්නෙට විසඳුමක් හොයමු. ඔක්කොම කරමු දෙවෙනි වීඩියෝ එකේ හරි තුන්වෙනි වීඩියෝ එකේ හරි. ඊට පස්සේ තුන්වෙනි එකේ අපි මයිනින් යක් කුකුලාස් කෙනෙක් මෙතන ඉන්නවා. කුකුලාස් ඔයා ලෝකෙන් තුරන් වෙන්න ඕන. අන්න ඒ විදියට. බයි. ඒ කුකුලාස්ගෙන් මට හම්බුණා ස්පිහාටූස්. මෙතනත් ඉන්නවා තවත් කුකුලාස් කෙනෙක්. හැබැයි කුකුලාස් ඕනේ නැහැ. එතන වලක් තියෙනවා කියලා මතක තියාගෙන අපි යන්. අතන ඉන්නවා හරකාස් කෙනෙක්. හරකාස්ට ගහන්න ඕන. ආහාර ප්‍රශ්න ආහාර ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් හරකාස්ට ගහන්න නැතුව බෑ. හරකාස් දුවන්න එපා. දෙකයි ගැහුවේ හරකාස්ට. ඒ ටික අපි ආහාරයට ගමු දැන්. ලෙවල් එකේ යාළුවේ මගේ XP බාර් එක සත්තු මරලම තනත් ඉන්නවා හරකාස්ලා. හරකාස් ඔයා දන්නවද හරකාස්? දැනගන්න දෙයක් නැහැ හරකාස්.
බයි. යාළුවේ මේ වර්ල්ඩ් එකේ හැමතැනම නිකන් වලවල් වගේ උත්තර ධ්‍රවයේද කොහෙද ඉන්නේ? අම්මට හුටුවේ දැක්කනේ වලවල් වැටෙනවා. යාළුවේ මම මගේ කන්ට්‍රෝල්ස් ක්‍රමය වෙනස් කරා. දැන් ඉස්සර තිබ්බ D-pad නේ දැන් තියෙන වෙන එක. මොකද? එතන කෝල් තියෙනවා. කෝල් එකක්ද තියෙන්නේ? එකක් වෙන්න බෑ අනිවාර්යෙන් කෝල් ඕගාන තියෙන්න ඕන. යකෝ ලෝක පුදුමයක් කෝල් එකයි තියෙන්නේ මාර පුදුමයන්නේ. මල්ලි කෝල් ගන්න ඕනේ මේ පාරවල් එපා එනවා වාහන යනවා ඉවර යන්නේ. මේ පාරවල් තියෙන්න ඕන නිස්කලංක මිනිස්සුන්ගේ වාහන තුරන් කරවන්න ඕන. මම වීඩියෝ කරන වෙලාවට. අපි වීඩියෝ කරන්න ගත්තාම පස්සේ තමයි මුන්ට ඔක්කොම මතක් වෙන්නේ. පාරේ යන්නයි. දැන් කැමරා එක දාගමු අපි සෙකන්ඩ් පර්සන් එකට දෙවෙනි පර්සන් නේද? මෙතනත් ඉන්නවා හරකාස් කෙනෙක්. පහර දෙමු. හරකාස් කෙලින්ස් එන්නේ. කේක මල්ලි මේ සෙකන්ඩ් එකෙන් ගහන්න හරි අමාරුයි. කවන්නේ මම බැඩ නිසා මං ගැහුවා. දැන් බඩගිනි යන්න බලන්න ආහාර ගන්න ආකාරය. අන්න යාළුවේ සකුරා බයෝම් එක. සකුරා නෙමෙයි ඉන්නේ සකුරා බයෝම් එක. කැඩිච්ච සිංහල සකුරා ඉංග්‍රීසි සකුරා බයෝම්. සකුරා නේ නේද ඔකට කියන්නේ මොකද්ද මේකට කියන්නේ චෙරි ගෝසම් කියලා නේද මයින්ක්‍රාෆ්ට් එකෙන් කියන්නේ. චෙරි ගෝසම් බයෝම් එකක් තියෙනවා යාළුවේ මෙතන. තව බලන්න යාළුවේ මගේ ආසම් බයෝම් එක ලස්සන බලන්න රෝස පාටට නෙමෙයි රෝස පාටට තියෙනවා. මාර ලස්සනයි. අපි මේ හරියේ ගෙවල් හදමු. ගෙදර හදමු. ඊළඟ වීඩියෝ එකේ දැන් අනිවාර්යෙන් ගෙයක් හදනවා. දැන් හිතේ ආසාව තියෙනවා. මෙතන බයෝම් එක වෙනස් වලට පේනවද? නෑ වෙනස් දාන්නේ මන්ද මට හිතා ගන්න බෑ. ලොකු එකක් යාළුවේ ලොකු චෙරි ගෝසම් බයෝම් එකක්. ඉතින් අපි මේක මැද ගේ හදමු. සකුරා බයෝම් එක. අපි තම්නේල් එකට දාමු සකුරා බයෝම් එකක් කියලා. අලුවේ වලක් තියෙනවා තාඩින්ගේ වලේ වැටෙනවා වෙලාවට වලෙන් ගියා. මල්ලි මේ මොකද්ද මේ අර කිරි කලියට ගොම බින්දුව කරලා ගියෝක් ගහක් තිබ්බතන. මෙතන ඉන්නවා බැටළුව කෙනෙක් දැන් රෑ වෙලේ නැත්තම් සොම්බිලාගෙන් පහර කාලා මට මැරෙන්න වෙනවා. සොම්බිලාගෙන් ස්කෙල්ටන්ලාගෙන් මොබ්ලාගෙන්. අන්න තා බැටළුව ඉන්නේ මම ඉර මන් දැන් බැටළුවෙක් වගේ. ඔය බැටළුවනේ බැටළුවෙක් ඉන්නවා මල්ලි ටක් ගාලා එන්න දෙකක් තියෙන තුනක් ඕන. හරි මල්ලි ගපි හරි එකයි ගැහුවේ මැරුණා. හරි හොඳ බැටළුවෙක්. හිත හොඳ බැටළුවෙක් මගෝන. මල්ලි ක්‍රාෆ්ටිං ටේබල් එක ටක් ගාලා වරෙන්. හරි ක්‍රාෆ්ටිං ටේබල් එක ප්ලේස් කරා. හඳක් හදාගමු අපි දැන් ටක් ගාලා. තියන්නේ නැද? හරි. දැන් ප්ලේස් කරගෙන නිදාගමු නැත්තම් රාත්‍රී කාලයේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හරි දාගනි නිදි නයිස් good night යාළුවේ බුදු සරණයි එහෙනම් මෙයාව හරි ක්‍රාෆ්ටිං ටේබල් එක ගලව ගමු හැපි බර්ත්ඩේ නෙමෙයි සුබ උදෑසන උදේ පාන්දරම කුකුලෙට්ට ගහලා වැඩේ පටන් ගන්න ඕන ඒ විදියට මෙතනත් ඉන්නවා තා බැටළුවේ යාළුවේ මේ වීඩියෝ එකේදී අපිට කරන්න දෙයක් නැහැ නේ මේ බැටළුව ටිකට ෂොට් එක දෙමු අපි මල්ලි වා එන්න ඔයාට ගහනවා මම කුඩු වෙන්න ගහනවා නැගිට ගන්න බැරි වෙන්න ගහනවා අපි ආහාර ගමු නැත්තම් බඩගින්නෙන් මැරෙන්න සිද්ධ වෙනවා ඉතින් යාළුවනේ මම දැන් මේ වර්ල්ඩ් එකේ ටිකක් ඇවිද්දා ඉතින් හොඳ ලස්සනට ස්ථාන ටිකක් තියෙනවා ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ දැන් වලට යන්න දෙයක් නැහැ මම පෙන්නන්න ඊළඟ වීඩියෝ එකේ ඉතින් ඊළඟ වීඩියෝ එකේ ගෙදර හදන වැඩේ තමයි වෙන්නේ ඉතින් මොකද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන ඔයාලට හිතෙන දේවල් පල්ලෙහින් දැම්ම කමෙන්ට් කරන්න මතක ඇතුව channel එක subscribe කරන්න ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න like කරන්න අදට මම යනවා bye bye